ත්‍රිපෝෂ ප්‍රතිලාභීන්ට අඛණ්ඩව ත්‍රිපෝෂ සැපීමේ අරමුණින් පැය 24 පුරාම ත්‍රිපෝෂ නිෂ්පාදනය කරමින් පවතින බව එම සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා පවසනවා. ගර්භණී සහ කිරිදෙන මව්වරුන්ටත් වයස මාස 6 සිට අවුරුදු 3 දක්වාත් අවශ්‍යතාවය අනුව අවුරුදු 3ට වැඩි දරුවන්ටත් ත්‍රිපෝෂ නිකුත් කිරීම කරනු ලබනවා. නමුත් ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රධානම අමුද්‍රව්‍ය වන ප්‍රමිතිගත බඩේරිඟු නොමැතිවීම මත ත්‍රිපෝෂ නිෂ්පාදනයේ මාස ගණනාවක් අඩාල වී තිබුණු බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන අඛණ්ඩව සිදු කිරීමට නොහැකි වූ අතර ඉලක්කගත ප්‍රතිලාභී කණ්ඩායම් වෙත ත්‍රිපෝෂ ලබා දීම අක්‍රමවත්ව පැවතුණා. වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පූර්ණ සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ මැදිහත් වීම මත අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ප්‍රමිතිගත බඩිරිඟු ආනයනය කිරීමට පසුගියදා රජය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හා ත්‍රිපෝෂ සමාගම අතර එකඟතා කිවිසුමකට එළඹුණා. එම කිවිසුමෙන් පසුව ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩිරිඟු සැපයීම යථාවත් වී තිබෙනවා. ඒ අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනය මේ වන විට යලි ආරම්භ කර ඇති අතර පැය 24 පුරාම නිෂ්පාදන කටයුතු සිදු කරන බව එහි සභාපති අමල් අත්තනායක මහතා සඳහන් කළා. මෙම මාස අවසන් වන විට ත්‍රිපෝෂ නොලැබුණු සැමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා ත්‍රිපෝෂ ලබා ගැනීමට හැකිවන පරිදි බෙදා හැරීම් දිවයින පුරා සිදු කරන බවත් එමෙන්ම වසරේ ඉදිරි මාස කිහිපයටත් අවශ්‍ය සැපයීම අඛණ්ඩව සිදු කළ හැකි බවත් සභාපතිවරයා වැඩිදුරටත් පවසනවා.